මම වජිර දිසානායක ජාතික පාසල් ආචාර්යවරයෙක්. අපි ජාතික පාසල් ආචාර්යවරුන් විදිහට ජාතික පාසල් වල අවුරුදු 3ක් සේවය කරපු ගුරුවරුන්ගේ දරුවන් ඒත් එක්කම අධ්‍යයන අනධ්‍යයන සියලු දෙනාගේම දරුවන් වසර 3ක සේවා කාලයෙන් පසුව එම තමා සේවය කරන පාසලට ඇතුළත් කර ගැනීම සඳහා වරප්‍රසාදයක් ලබා දී තිබුණා. නමුත් 2025 වර්ෂයේ සිට මේක සහේතුක භාවයකින් තොරව නවතා දමා තිබෙනවා. ඒ පිළිබඳව අපි අවස්ථා කීපයකදී සියලුම වගකිව යුතු බලධාරීන්ව හම් වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ලේකම්තුමා, අග්‍රාමාත්‍යතුමිය, අධ්‍යාපන අමාත්‍යා වශයෙන් නමුත් ඒ හැම වෙලාවකදීම හැම පාර්ශවයකින්ම විද්‍යමාන වුණු දේ තමයි අපිට අසාධාරණයක් වෙලා තියෙනවා කියන එක. නමුත් වෙලා තියෙන අසාධාරණය සඳහා සාධාරණයක් තාම සිදු වෙලා නැහැ. එතකොට 2025 වර්ෂයේ මේක නවතා දැමීම සඳහා අතරමැදි ශ්‍රේණි වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛයක් නිකුත් කරනවා සියලුම වෘත්තිකයන්ට පොදුවේ. එතකොට මේකේ එහිදී අපිට දෙන පොරොන්දුව තමයි මෙහිදී ජාතික පාසල් වල ගුරුවරුන්ට අවුරුදු 3ක සේවා කාලය සම්පූර්ණ අධ්‍යයන අනධ්‍යයන සමාජිකයන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා කියන එක. නමුත් එහෙම කිසිදු සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. නමුත් ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා අපගේ මේ නොනවතින ක්‍රියාමාර්ගයට එළමෙන්න. අපි ඊටාම සංයමයෙන් බලාගෙන සිටියා මේකට සාධාරණයක් ඉෂ්ට කරයි, සාධාරණ පිළිතුරක් ලැබෙයි. නමුත් එහෙම සාධාරණ පිළිතුරක් සාකච්ඡාවක් අපිට මෙතෙක් ලබා දී නැහැ. ඒ නිසා අපි තීරණය කළා තියෙනවා ජනාධිපතිතුමා සමග මේ පිළිබඳව සාකච්ඡා කරලා මේකට නිසි පිළිතුරක් ලබා ගන්න. මෙතන ඇත්තටම තියෙන ප්‍රශ්නය පැහැදිලි. ඉලක්කම් 3ක් අඩු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. එහෙම 50කින් මේක නවතා දමනවා නම් අවුරුදු 3ක සේවා කාලයක් සම්පූර්ණ කරපු අයට නම් මේක දෙන්නේ. ඒ තීන්දුව ක්‍රියාත්මක කරද්දී ඒ වරප්‍රසාදය ලැබීම සඳහා අවුරුදු 3ක් බලාගෙන හිටපු අයගේ අපේක්ෂාවන් ඉටු කරලා ඉවර වෙලා තමයි ඒක ගේන්න ඕනේ. ඒක තමයි සදාචාර සම්පන්නකම. ඒතර සදාචාර සම්පන්නකමෙන් තොරව යමක් ක්‍රියාමාර්ගයක් අරගෙන අපිට ඒක ඉවසන්න කියනවා නම් ඒක ඉවසන්න පුළුවන් කමක් නැහැ මේ ජාතියේ මේ දරු පරපුර හදන ගුරුවරු කණ්ඩායමක් විදියට. හේතුව ජාතික පාසල් පද්ධතිය තුල අපරිමිත වැඩ කොටසක් ඉටු කරමින් මේ ජාතිය ඔසවා තැබීම සඳහා සේවයක් කරන පිරිසක් විදිහට කිසිම සාධාරණතාවයකින් තොරව මෙවැනි තලා පෙලා දැමීමක් කිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි අද දිනේ අපි අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි අද මේ කරන්නේ. අපි කියන්නේ අපිට මේ සඳහා පිළිගත හැකි තීන්දුවකට පැමිණීම සඳහා සාකච්ඡාවක් ලබා දෙන්න. ඒ සියලුම දේවල් පෙර පරිදි නෙමෙයි ලිඛිතව අපිට ලැබෙනවා නම් අපි එතනින් සෑහීමකටපත් වෙලා ඉදිරි ක්‍රියාමාර්ග කටයුතු සාකච්ඡා කරගන්න පිළිගත හැකි දේවල් පිළිගන්න නම්‍යශීලීව ඉන්නවා. ඒ කියන්නේ අද මොකද්ද ඔයගොල්ලෝ මේක විරෝධතාවක් විතරද කොහොමද? අපි අරමුණු කීපයක් තියෙනවා. ඒක අපි දැනට මේ පළවෙනි පියවර තමයි මෙතනට පැමිණිලා දරුවොත් එක්ක සහ සමාජික සියලු දෙනාම ගුරුවරු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පැමිණිලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. අපිට මේ සඳහා මේ අපි කියන සාකච්ඡාව ලබා දෙන්න. ජනාධිපතිතුමා සමග සාකච්ඡාව මේ දැන් ලබා දෙන්න කියන අසාධාරණ ඉල්ලීම කරන්නේ නැහැ. ලිඛිතව අපිට කියනවා නම් මෙන්න මේ කාල රාමුව තුළදී උඹලට සාකච්ඡාව ලබා දෙනවා කියලා අපි ඒක පිළිගන්න කැමතියි. එහෙම නැත්නම් දෙවෙනි තුන්වෙනි පියවර අපි ඉදිරියේදී පිරවල් සාමූහිකව සාකච්ඡා කරලා තිනවා. අපි ඒ අවස්ථාවේදී ක්‍රියාවට නංවනවා. දැන් මේකේ ඔයගොල්ලෝ ඉල්ලන්නේ ඔයගොල්ලෝ දරුවෝ ජාතික පාසල් වලට ඇතුළත් කරන්න කියලාද? ඔව්. පැහැදිලිවම අපි වැඩ බාරගත්ත සැනින්ම දරුවෝ ඇතුළත් කරන්න කියලා නෙමෙයි. අපි අවුරුදු 3ක් එම පාසලට සේවය කරයින් පස්සේ අවුරුදු 3 සම්පූර්ණ වුණයින් පසු අපේ දරුවා ජාතික පාසලට ඇතුළත් කර ගැනීමට දීලා තිබෙන වරප්‍රසාදය දිගටම ක්‍රියාත්මක කරන්න කියලා. අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ලොකු වරදක් සිදු වෙලා තියෙනවා. ඒ තමයි 2024 ඇතුළත් කර ගැනීම වලදී අවුරුදු 3ට අඩු 53 දෙනෙකුට අවස්ථාව දීලා තියෙනවා. මේ 53 දෙනා අතරතුර අවුරුද්දයි මාස 6ක සේවා කාලයක් තියෙන අයටත් අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙම බලද්දී මේ පිළිවෙලෙන් බලද්දී මෙතන ඉන්න සියලු දෙනා මේකට සුදුසුයි. එතකොට නෛතික වශයෙන් ගත්තා. සොයා බැලීම් වලදී ඒක ඉතාම වැරදි ක්‍රියාවක්. එතකොට එහෙම එවැනි දේවල් අපිට ඉවසාගෙන ඉතාම නිහඬව අපේ දරුවන්ට අසාධාරණයක් ලක් වෙලා තියෙද්දි ඉන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙම වරප්‍රසාදයේ තියෙන නිසා මාතර ගාල්ල වැනි ප්‍රදේශවලින් මේ මාරු වෙලා
සේවය සපයන අය ඉන්නවා. ඒත් එකම ඒ අයට රජයේ පාසලක් හිමි නොවි ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලබා දෙමින් සිටිනවා මේ අවුරුදු 3කින් පස්සේ තමා සේවය කරන පාසලට ලබා ගන්න. ඒත් එකම ශිෂ්‍යත්වයේ සමත් දරුවන් ඉන්නවා තමා සේවය කරන පාසලට ලබාගත් හැකි නිසා ඒ සමත් ලකුණෙන් අදාළ පාසලකට ඇතුළත් නොකරගත්ත. ඒත් එකම වෘත්තීය වශයෙන් සෑහෙන ගැටලු රාශියක් මේ අවුරුදු 3 තුල කළමනාකරණය කරගෙන මේ සේවාව සපයලා දීලා තියෙනවා. එතකොට ඒ අවුරුදු 3 අය පිළිබඳ කිසිම තැකීමක් නොමැතිව මේ හකුලා ගැනීම සදාචාර විරෝධී. ඒ නිසා ඒ සදාචාර විරෝධී ක්‍රියාවකට අපිට හිත හදාගන්න අපහසු. ඒ නිසා අපි බොහොම ඒ කියන්නේ මේක ඊටාම සාමකාමීව අපි ඊටාම සුවදශීලීව කරන ඉල්ලීමක්. අපි ඇවිල්ලා ඉන්නවා. අපෙන් කිසිම හානියක් නැහැ. අපෙන් කිසිම විනෝද විරෝධී ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කියන්නේ අපිට මේ අවස්ථාව දෙන්න.